අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. මෙන්න බලන්නකෝ උදේ ඉඳලා අවුව තිබිලා දැන් හවස් වෙනකොට වැහි අඳුරු ටික ටික එනවා. ඉන්න බැරි තරම් රස්නියක් තමයි මෙහාට තියෙන්නේ මේ දවස්වල. එන්නකෝ අදත් අපි රස කෑමක් හදමු. මේ තියෙන ආලු වලින් කොහෙද දාන්නේ? මේක ගොඩක් ගුණ කෑමක්. ගොඩක් ගම්වල නම් තියෙනවා. මම මේක පොලෙන් ගෙනාවේ. අපිට මේ ගමේ මෙහින් නම් හොයාගන්න නැහැ. පොලේ තමයි ගන්න පුළුවන්. මේක හදන එක ක්‍රම තියෙනවා කට්ටිය. මේවා මේ කඩපු ගමන් මේ අද කඩපු ගමන් එකක්. මෙහෙමම නෙමෙයි මේක දවසක් විතර තියලා හදපුවාම තමයි මේකේ රස තියෙන්නේ. කඩලා අද කැඩුවා නම් හෙට හදන්න ඕනේ. එතකොට තමයි රස. මේකේ කොහිලාලත් කනවා. එතකොට මේ දලුත් කනවා. ඇත්තටම ගොඩක් ගුණයි. බෙහෙත් වර්ගයක් තමයි මේක. ගොඩක් අය දන්නේ නැහැ මේකේ තියෙන ගුණ. මේවට බෙහෙත් ගහන්න නැති නිසා එඟටත් හුඟක් ගුණයි. ඉතින් අපි මේකෙන් රස ව්‍යංජනයක් හදලා බලමු. මම යාළුවනේ තියන දවසක් විතර කඩලා තිබ්බ ඔහිල දණු මිටියක් මේ ගානට විතර මේ මැරුණාම තමයි උයන්න ගන්න ඕනේ. එතකොට තමයි රස. මේ මම අද ඔයාලට උයන විදිහ කියලා දෙන්නම්කෝ. අපි මේක රසට උයලා බලමු කොහොමද රස කියලා. යාළුවනේ මේ තියෙන කොහිල දාලා මේක අපි මෙහෙම අතින් පොඩි කර මෙතන ඉඳලා මෙහෙම මෙතන ඉඳලා මෙන්න කඩා ගන්නවා. මෙහෙම කඩාගත්තාම තමයි රස. මේ කපලා ගන්නවා මේව. කපලා ගත්තාම මේ රස නෑ උයන්නේ. අතින් පොඩි කර කඩා ගන්නවා. චූටි කෑලි වලට කඩා ගන්න. මේ දැල්ලත් මේ කෑල්ල කඩා ගන්න පොඩි කෑලි වල. ඒක ගොඩක් රසයි. මේ දරු ටික ඔක්කොම අපි මේ විදිහට කඩා ගන්න ඕනේ. යාළුවනේ මෙහෙම මෝරලා වගේ ටිකක් මෙහෙම තද ටිකක් තද කොහෙද දැල්ලක් අහු වුණොත් අපි මේ අයිනේ මෙන්න මේවා අයින් කරන්න ඕනේ මෙන්න මෙහෙම. අතින් පුළුවන් මේක ඔන්නම අයින් කරලා ඒක අයින් කරලා කඩා ගන්න ඕනේ. එතකොට කඩන්න පුළුවන් නේ. ටිකක් මෝරපු වගේ කොහෙද දැල්ලක් ඒ විදිහට තමයි කඩාගන්නේ. අන්න යාළුවනේ මේ දැල්ලක් ටිකක් මෝරලා මෙන්න මෙහෙම මේ පිට තියෙන මේක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පොඩ්ඩක් හරලා කඩන්න ඕනේ. ඊට පස්සේ ආයෙ වුණේ කොහොම අයින් කරන්න ඕනේ. අයින් කරලා කඩා ගන්න ඕනේ. නැත්තම් මේ මෝරු කුක්සලු කඩන්න අමාරුයි. මෙන්න යාළුවනේ අපි කොහෙද දරු ටික කඩාගෙන ඉවරයි. මේ වගේ චූටි වල කඩා ගන්න ඕන. ඊට පස්සේ මේකට පොඩි වැඩක් කරනවා. අන්න බලන්න. අපි දැන් මේකට ලුණු ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් මේක පැත්තකින් තියලා තියන්න ඕනේ.
අපි යාළුවනේ මේකට කොස්සට ටිකක් දාගන්න ඕනේ පොඩි පොඩි තලාගෙන. මට නම් කොස්සට පොඩ්ඩයි දිනුනේ. කොස්සට ගොඩක් දානවා නම් රසයි. මේ යාළුවනේ මෙන්න මේ විදිහට කොස්සට හොඳට තැනෙන්නම තවා ගන්න ඕනේ. එතකොට තමයි රස කොස්සට කපන්න නැතුව මෙහෙම තලලා දාන්න. ඕන මාළුවක් හදද්දි කොස්සට මෙහෙම තලලා දාපුවාම අර පිටි ගතිය වැඩි කපලා දානකොට වඩා මාළුව ගොඩක් රස වෙනවා. ඔන්න යාළුවනේ කොස්සත් ටික තලාගෙන ඉවරයි. අපි දැන් ඉස්සෙල්ලා මේ ටික හොදාගෙන අපි උයාගන්න භාජනයට දාගන්නවා. මේක මැටි භාජනයක් නම් හොඳයි. රසයි එතකොට. මට මැටි භාජන නෑ. ඒක නිසා තමයි මේක උයන්නේ. ඊගාවට අපි කොහෙද දළු ටිකත් හොඳට සෝද ගන්න ඕනේ. අපි මේ කොහෙද දළු ටික මෙන්න මෙහෙම හොදාගෙන හොඳට ඊට පස්සේ මෙහෙම වතුර ටික මෙහෙම මික්ස් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්නවා. හොඳට. නැත්තම් මේ වතුර හොඳ රස නැති වෙනවා. උයා ගන්න භාජනයට මේ ටිකක් දාගන්න. යාළුවනේ කොහෙද දළු ටිකත් අපි සෝදාගෙන ඉවරයි. දැන් අපි මේකට අනිත් ජාන දාලා උයා ගන්න තමයි තියෙන්නේ. යාළුවනේ අපි දැන් මේකට කපාගත්ත ලුණු ටිකක් ඊළඟට සුදු ලුණු ටිකක් ආයේ ආම්පකුල කරපිංචා තියෙනවා නම් දාන්න මට නම් අද නෑ. ඊළඟට අමුතුල පහ ඊළඟට දාන්න පහ කුඩු ටිකක් ඊළඟට ඔයාලගේ රස කන විදිහ අනුව මිරිස් කුඩු ටිකකුත් දාන්න. ආයේ ලුණු දාගන්න මතක. ලුණු ටිකක් දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරන්න. කලවම් කරලා කලවම් කරලා මේකට දිය කිරි ටික දාගන්න. දැන් අපි මේක ලිපේ තියවමු. අපි දැන් මේක යාළුවනේ වහලා හොඳට තැම්බෙන්න තියන්න. ඔන්න බලන්නකෝ අපේ කොහිද එක. දැන් නම් බාගෙට ඉදීගෙන ඉන්නේ. ටිකක් මේක ඉදෙන්න තියනවා. කලවම් කරලා අපි ආයෙත් වහලා තියනවා. මේ කොස්සට හොඳට තැම්බෙන්න. එතකොට තමයි රස. අපි ආයෙත් මේක වහලා දෙන්න. ඔන්න යාළුවනේ අපේ කොහි එක දැන් හොඳට තැම්බිලා තියෙනවා. මේකට දැන් මිටි කිරි ටික දාගන්න. දාගෙන හොඳට කලවම් කරගෙන මිටි කිරෙන් ටිකක් වෙලා ඉදෙන්න දෙන්න. ඔන්න යාළුවනේ කොහෙද එක හරි. දැන් අපි මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. අපි ඒකින්ද මේ ටික අපි වෙන භාජනයකට අයින් කරනවා.
අපි දැන් පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ පොල් තෙල් ටික රත් වෙනකොට එකට චූටියට කපාගත්ත සුදුරුවන්ට ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මේකට අපි අවෑට ටිකක් එකතු කරනවා. සුදුරුවන් ටික බාග් එක රන්වන් පාට වේගෙන එනකොට චූටියට කපාගත්ත ලුණු ටිකක් එකතු කරනවා. ඔයාලට තියෙනවා නම් වේදිච්ච මිරිස් කෑලි ටිකකුත් මේකට එකතු කරගන්න. මට අද නෑ ඒවා. ඒ නිසා තමයි මේ තියෙනවා දැන්නේ. වේදිච්ච මිරිස් එකතු කරගන්න පුළුවන් මේකට. ලුණු සුදුරුණු රන්වන් පාටට බැදීගෙන එනකොට අපි මේ කොහිල ටික මේකට එකතු කරනවා. ඔන්න යාළුවනේ කොහි දෙක උයලා ඉවරයි. ඔයාලත් උයලා බලන්න මේ තරම් රසයිද කියලා. ඇත්තටම හරිම රසයි මෙහෙම උයලා ගත්තාම. කොහිද කියන්නේ ඇඟටත් හුඟක් ගුණ කෑමක්. කොහිද අලත් ඒ වගේ කොහිද දලුත් ඒ වගේ. ගොඩක් අය කන්න කැමති නෑ. ඒ වුණාට කනවා නම් හොඳයි. මෙහෙම හදාගත්තාම ඕන කෙනෙකුට කන්න ආසයි හිතෙනවා. කන්න නැති කෙනෙක් වුණත් මේ විදිහට හදපුවම කනවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.